ට්‍රිපල් එලිමිනේෂන් ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවද? ඔයා ගර්භණී මවක් නම් ඔබේ බිරිඳ ගර්භණී භාවයට පත් වෙලා නම් මේ පිළිබඳව ඔබ දැනටමත් දැනුවත් වෙලා ඇති. ගර්භණී සමයේ පූර්ව ප්‍රසව සත්කාර සේවාව කොටසක් විදිහට HIV, සිෆිලිස් සහ අනෙකුත් වෛද්‍ය පරීක්ෂණ සමග හෙපටයිටිස් B කියන රෝග තත්ත්වයට පරීක්ෂා කිරීම දැන් හඳුන්වලා දීලා තියෙනවා. HIV, සිෆිලිස් සහ හෙපටයිටිස් කියන රෝග තත්ත්ව තුනම කලින් සොයාගත්තේ නැත්නම් මවට සහ දරුවාට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. මවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම, දරුවාට රෝගය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සහ සංකූලතා අවම කර ගැනීමේ අරමුණින් මෙම ට්‍රිපල් එලිමිනේෂන් හඳුන්වා දීලා තියෙනවා. මේක ඇත්තටම සරල පරීක්ෂණයක්. එක රුධිර සාම්පලයකින් මේ රෝග තත්ත්ව තුනම අපිට හඳුන්වා ගන්න පුළුවන්. ඔබට ආරක්ෂිත ගැබ් ගැනීමක් සහ නිරෝගී දරුවෙක් ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම මෙම රෝග තත්ත්වයට පරීක්ෂා කර ගැනීම සිදු කරන්න ඕන. ගර්භණී සමයේ මුල් මාස 3 ඇතුළත මේක සිදු කර ගැනීමට ඔබ වග බලා ගන්න ඕන. එහිදී ගර්භණී සමයේදී දරු ප්‍රසූතියේදී සහ මව් කිරි දීම කියන කාල සීමාවෙදී HIV සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි දැනුවත් වෙලා ඉන්න ඕන. එතකොට මුලින් අඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් දරුවාට අහිතකර බලපෑම් ඇතිවීම ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම මෙම සරල පරීක්ෂණයෙන් සිෆිලිස් රෝගය ඇති බව හඳුන්වා ගත්තොත් මවට ලබා දෙන ඖෂධ මගින් ඔබේ දරුවාට ආරක්ෂිත භාවයක් ලබා ගන්න පුළුවන්. මේක ප්‍රතිකාර කළේ නැත්නම් ගබ්සා වීම, මල දරුවපත් සහ නොමේරු දරුවපත් සහ බරපතල රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. අලුතින් හඳුන්වා දීපු හෙපටයිටිස් B කියන රෝග තත්ත්වය විශේෂයෙන්ම බලපාන්නේ අක්මාවට. දරුවෙකුට උපතේදීම අක්මාවට ආසාදනය වීම සිද්ධ වුණොත් එයාට ගොඩාක් රෝග තත්ත්වවලට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා සංකූලතා ඇති වෙන්න පුළුවන්. මේක ඉතා බරපතල තත්ත්වයක්. ඒක වළක්වා ගන්න ඔබ හෙපටයිටිස් B ආසාදිත මවක් කියලා දැනගත්තොත් ගර්භණී සමයේදී ඔබට ලබා දෙන ඖෂධ සහ ප්‍රසූතියෙන් පසු දරුවාට ලබා දෙන ඖෂධ වලින් මෙම රෝගය වැළඳීම වළක්වා ගන්න පුළුවන්. ඉතින් අපිට නිරෝගී දරුවපතක් සහ ආරක්ෂිත මාතෘත්වයක් වෙනුවෙන් කරන්න තියෙන සරල පියවරවල් කිහිපයක් විතරයි. පළවෙනි එක තමයි ඔබ ගර්භණී වූ වහාම ඔබේ ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය ළඟ රෙජිස්ටර් වෙන්න. අංක 2 තමයි මුල මාස 3 ඇතුළත ඔබගේ VDRL පරීක්ෂණය සිදු කර ගන්න ඕන සහ අනිත් වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙන්න ඕන. සමහර විට සති 28 දී ඔබට නැවත පරීක්ෂණ සිදු කරන්න වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. අවසාන වශයෙන් මම ඔබලට දෙන පණිවිඩය තමයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ලබා දෙන මාර්ගෝපදේශ සහ උපදෙස් නිසි ලෙස අනුගමනය කිරීමෙන් ආරක්ෂිත මාතෘත්වයක් සහ නිරෝගී දරුවපතක් කරා ඔබට යන්න පුළුවන්. ඉතින් සිස්ටර් නිසානි සමග නැවතත් අපි හමු වෙමු. මගේ වීඩියෝ වලට ඔයගොල්ලෝ කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.